ඔයා මේ වීඩියෝ ක්ලික් කරා කියන්නෙම දින ගණන් මාස ගණන් සමහර විට අවුරුදු ගණන් අසාර්ථකත්වයේ හින්දා තමන්ගේ ගෝල්ස්වලට යන්න බැරුව ජීවිත නාස්ති කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම් මේ විනාඩි 3-4ක වීඩියෝ එක ඔයාගේ දැන් ඉන්න පාත් එක පොඩ්ඩක් වෙනස් කරගන්න උදව්වක් වෙයි. මම මෙහෙම අහන්න. ඔබ ජීවිතේ කවදා හරි අසාර්ථක වෙලා තියෙනවද? ඔව්. ඔයාගේ පිළිතුර ඔව් නම් මගේ සුබපැතුම්. ඇයි මම එහෙම කිව්වේ කියලා ඔබට හිතෙනව ඇති. මොකද අසාර්ථකත්වය කියන්නේ ජීවිතයේ අවසානය නෙමෙයි. එය ජීවිතේට හම්බෙන එක් පාඩමක් විතරයි. මේක ගැන හිතන්න. එක් පුද්ගලයෙක් සාර්ථකත්වය ගැන සීන දකිනවා. ඒත් ඔහු වඩා සිටින අය මේ හීනවලට සිනාසෙනවා. ඉතින් ඔබට මෙය හුරුපුරුදු බවත් වෙනවාද? ඔබට කවදා හෝ අත්හැරීමට හැඟී තිබෙනවද? ඉතින් මං ඔබට මෙහෙම දෙයක් කියන්න. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ ප්‍රතිවිරුද්ධතාවය නෙවෙයි. ඒක සාර්ථකත්වයේම කොටසක්. ඉතින් මේ ලෝකේ වඩා සාර්ථක වෙච්ච මිනිස්සු එක පාරක් හරි අසාර්ථක වෙච්ච අවස්ථා බොහොමයි. ඇල්බර්ට් අයින්ස්ටයින්. ඉතින් ඔහුගේ ගුරුවරුන් කිව්වේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ මන්දගාමී පුද්ගලයෙක් බවත් ඒ වගේම ඔහුට කිසිදා සාර්ථක වීමට අපහසු බවත් කියා. නමුත් ඔහු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකු බවට පත් වෙලා තියෙනවා. ජැක් මා. කවුද මේ ජැක් මා කියන්නේ? ජැක් මා කියන්නේ වර්තමානයේ වන විට අලිබාබා නිර්මාතෘ. ඉතින් මොහුත් විවිධ සමාගම් වලින් 30 වතාවක් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්. කිසිම සමාගමක් ඔහුව බඳවා ගැනීමට කැමතිුනේ නැහැ. ඒත් අද ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක් වෙනවා. මයිකල් ජෝර්ඩන්. මොහුව ස්කූල් බාස්කට්බෝල් ටීම් එකෙන් පවා එළවලා දැම්ම කෙනෙක්. ඒත් ඔහු දැන් බාස්කට්බෝල් ලෙජන්ඩ් කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඔහු අසාර්ථක වෙලා තියෙද්දී ඔවුන්ගේ ගෝල්ස් අතහැරියොත් ඔවුන්ට ශ්‍රේෂ්ඨත්වය අත්කරගන්න පුළුවන් වේද? කිසිදාක ඔවුන්ට ශ්‍රේෂ්ඨත්වය නම් අත්කරගන්න වෙන්නේ නැහැ. ඒක එහෙමනම් ඔයාට සාර්ථක වෙන්න ටිප්ස් 5ක් මම කියන්නම්. කිසිම අවස්ථාවක අසාර්ථකත්වයට බය වෙන්න නම් එපා. සෑම වැරද්දකින්ම දෙයක් ඉගෙන ගන්න. ඔබ එකපාරක් හරි ෆේල් වුණොත් ඔබ නැවත උත්සාහ කරන්න. ඔබ ඊළඟ පාර ෆේල් වුණොත් ඔබ කලින්ටත් වඩා වැඩියෙන් උත්සාහ කරන්න. පොසිටිව් තින්කින් තියෙන මිනිස්සු එයාගේ වටේ එකතු කරගන්න. ලෝකයේ සාර්ථක වුණු පුද්ගලයන්ගේ ජීවිතය අධ්‍යයනය කරලා ඔවුන්ගේ උපාය මාර්ග අනුගමනය කරන්න. හොඳයි, අවසාන වශයෙන් මම මෙහෙම දෙයක් කියන්නම්. ඔබ කොපමණ වාරයක් වැටුණත් සෑම අවස්ථාවකදීම ශක්තිමත්ව නැගිටින්න. මොකද ඔයාගේ හීන හැබෑ කර ගැනීමට බලය තියෙන්නේ ඔයාට විතරයි. ඉතින් ඔබ සාර්ථකත්වය කරා යන ගමන දැන්ම ආරම්භ කරන්න.